සපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. මම ඊටමත් සතුටු වෙනවාද තමුන්නාන්සලා මේ මධ්‍යහ්නයේ හමු වෙමින් තව දින 10ක් වෙන ඊටම කෙටි කාලයකින් මේ රටේ පැවැත්වෙන රටේ ප්‍රධාන මහජන සේවකයා තෝරා ගැනීමේ මැතිවරණයේ ඊටාත්ම විජයග්‍රාහී ජනහමුවකයි තමුන්නාන්සලා අපි සියලු දෙනා මේ සිටින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට මම පක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු රාශියක් දරූ මම අද තමුන්නාන්සලා ඉදිරියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බිහි කළ ආණ්ඩුවක් තිබියදී අලුත් ආණ්ඩුවක් හදන්න තමුන්නාන්සලා සමග එක්ුණේයි කියන කාරණාව මම බොහොම කැටියෙන් පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මිත්‍රවරුනි 2005 මේ රටේ ජනාධිපතිවරණයක් තිබුණාද වගේ. තමුන්නාන්සලා වගේ මේ රටේ බහුතරයක් ජනතාව මහින්ද රාජපක්ෂ මහත්මයාව රටේ ජනාධිපති වශයෙන් තෝරාපත් කරගත්තා. යුද්ධය පටන් ගත්තා. ජනරල් සරත් ෆොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ වීර ජාතික වශයෙන් පමණක් නොවේ අන්තර්ජාතික වශයෙන් මහා ප්‍රසිද්ධියටපත් කීර්තිදර රණවිරුවෙක් ජනරල් සරත් ෆොන්සේකා මහත්මයාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක සේවය වගේම මේ රටේ සාමාන්‍ය මන ජනතාව මහා කැපකිරීම කළා ජීවිත පරිත්‍යාග කළා ඒ යුද්ධය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ යුද ජයග්‍රහණය සමරපු ආකාරයේ තමුන්නාන්සලාට මතක ඇති. ඒ යුද ජයග්‍රහණය දා සැමරුවේ 2009 මැයි මාසේ 18 වෙනිදා ප්‍රභාකරන් අවසන් ගමන් ගිය දවසේ යුද්ධය අවසන් වෙච්ච සති දෙකෙත් මේ රටේ ආරක්ෂක ඇමතිවරයා මම ඒ කාල සීමාව තුල තමුන්නාන්සලා යුද ජයග්‍රහණයෙන් උද්දාම වෙලා ජාතික කොඩිය අතට අරගෙන ආගම් පක්ෂ භාෂා ભેදයකින් තොරව මහපාරට බැහැලා අපේ මහ රජානෝ කියලා කෑ ගැහුවා තමුන්නාන්සලාට මතක ඇති. එදා මහ රජානෝ කියලා ජනතාව හඬ නගනකොට තවත් සමහර අය මහ රජානෝ කියලා ගීත ලිව්වා තමුන්නාන්සලාට මතක ඇති. ඒ කාලය තුල මේ රටේ විශේෂයෙන්ම තරුණ පරපුර ඇතුළු බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනයේ ශබ්ද වුණේ මහරජාණෝ කියන ගීතය. ඇයි අවුරුදු 30ක යුද්ධය අවසන් වෙලා ඒ ජයග්‍රහණය කරපුවාම ජනතාව ඒ පිළිබඳව සතුටට පත්වෙච්ච වෙලාව. හැබැයි ජනතාව මහරජාණෝ කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයාට රජෙක් වෙන්න කියලා නෙවෙයි කිව්වේ. මහ ජනතාවගේ බලාපොරොත්තුව යුද්ධය අවසන් වුණාට පසුව මේ රටේ නිදහස හා සාමය ශක්තිමත් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා යුද්ධයත් එක්ක වැටලා තිබුණු රට නැවත ගොඩ අරගෙන පුළුල් සංවර්ධනයක් සමග රටේ පොදු මහ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමයි. ඒ තුල සදාචාර සම්පන්න යහපත් සමාජයක් ගොඩනැගීමයි. මහින්ද රාජපක්ෂ මහත්මයා මහ රජානෝ කියලා ජනතාව කියනකොට 2009-10 කාලේ එතුමා වෙනස් වෙන්න පටන් ගත්තා. අපි 2005 දී දැක්ක සුන්දර මිනිස්සයා වෙනස් වුණා. වෙන විදියකට හැසිරෙන්න ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්මයා කල්පනා කරන්නට ඇති සැබෑ ලෙසම මම රජෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා රාජ්‍යත්වය ඔහුගේ හිසට ගත්තා. මේ රටේ හිටපු දුෂ්ට කුරිරු රජවරුන්ගේ චරිත ඔහු කියවන්නට ඇති. මිනිසුන්ගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අමතක වුණා. ඒ විතරක් නෙවෙයි තමන් බලයට පත් කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්මයා අමතක කෙරුවා. බණ්ඩාරනායක නම කියන එකත් උත්සවවලදී තහනම් කෙරුවා.
තමන්ගේ ඇමති මණ්ඩලය ඉදිරිපත් කරන යෝජනා අදහස් ඒවා ප්‍රතික්ෂේප කෙරුවා. ඇමතිවරුන්ගේ කටවල් වැහුවා. පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ 162ක් හිටියා. අපි ආවට පස්සේ 3න් 2 ගලවලා ගියා. ඒ 162 කටවල් වැහුවා. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් දුන්නේ නැහැ. මේ රටේ අධිකරණය විනාශ කෙරුවා. අගවිනිසුරු තුමිය ඉවත් කරලා තනතුරෙන් අරලියගහ මන්දිරේ ඉඳලා අලුත් කඩේට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නාම නඩු වෙනස් කළ යුතුයි කියලා තීන්දුවත් එක්ක තමයි ඒවට අවනත නොවුණු සිරානි බණ්ඩාරනායක මැතිණිය ඒ තනතුරෙන් ඉවත් කෙරුවේ. මේ රටේ රාජ්‍ය සේවය විනාශ කරලා රාජ්‍ය සේවයේ මුළු පාලනය රාජපක්ෂ පවුලේ අතට ගත්තා. මේ රටේ පොලිසිය විනාශ කරලා පොලිසිය මුළු පාලනය රාජපක්ෂ පවුලේ අතට ගත්තා. මේ රටේ ත්‍රිවිධ හමුදාව තනිකර රාජපක්ෂ පවුලේ අතට ගත්තා. මේ රටේ ව්‍යාපාරිකයින් සියලු දෙනාම ව්‍යාපාර කළා රාජපක්ෂ පවුල වන්දනා කරන්න ඕනේ. ලාභයෙන් කොටසක් ගෙනිහින් දෙන්න ඕනේ. කප්පම් ගෙවන්න ඕනේ. රාජපක්ෂ රවුලේ ගෝල බාලයින්ට ව්‍යාපාරික ලෝකය ඒ විදිහට පාලනය කරන්නට රාජපක්ෂ පවුල ඉඩ දුන්නා. මේ විදිහට රටක ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ක්‍රමයක් එක්කම බරපතල දූෂිත පාලනයක් මේ රටේ පටන් ගත්තා. හොරකම, දූෂණය, වංචාව, අල්ලස ඉහවහා ගිය පාලනයක් පටන් ගත්තා. මේ රටේ දෙමව්පියනි දරුවනි තමුන්නාන්සලා දන්නවා. මහා ශ්‍රේෂ්ඨ නායකව මේ රට කරපු ඩී.එස්. සේනානායක මැතිතුමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාලා එතුමන්ලාට තිබුණු දර්ශනයත් එක්ක මහා අවිහිංසාවාදී දේශපාලන ගමනක් එතුමන්ලා ගියේ. මෙහෙම පෞල් පෝෂණයක් කෙරුවේ නැහැ. මෙහෙම පෞලක් ගොඩනැගුවේ නැහැ. රාජපක්ෂ පවුලේ සියලු දෙනාට ජනතාවගේ දෛනික ජීවිතය එදා ජීවිතය අමතක කරලා මේ රටේ ලක්ෂ ගාණක් බඩගින්නේ ඉන්නවයි කියන එක රාජපක්ෂ පවුලට අමතක වුණා. තමුන්නාන්සලාට පේන මහා සංවර්ධනය, ওই සංවර්ධනයේ සුන්දරත්වයේ උඩ හැබැයි යට තිබෙන දූෂණය, වංචාව, හොරකම මේ රටේ කිසිම නායකයෙක් මේ විදිහට ජනතාවගේ පොදු දේපල සම්පත් කොල්ල කෑවේ නැහැ. අද මොන විදිහේ ව්‍යාපෘතියක් කළත්, පාරක් හැදුවත්, ගොඩනැගිල්ලක් හැදුවත්, වෙනත් මහා යෝජනා ක්‍රමයක් හැදුවත් ඒ සියල්ල එහෙම ඉංජිනේරුවරුන්ට උපදෙස් දෙන්නේ ව්‍යාපෘතියට වැය වෙන මුදලෙන් දෙගුණයක් ඒ ව්‍යාපෘතිය ඇස්තමේන්තුවට ඇතුළත් කරන්න ඕන. 3න් 1කින් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් වෙනවා. ඉතිරි 3න් 2 රාජපක්ෂ පවුලේ අයට සහ ගෝල බාලයින්ට බෙදෙන්නට ඕන. මෙහෙම කිසිම දවසක මේ රටේ ආණ්ඩුවක් කටයුතු කළා නැහැ. මෙහෙම ජනතාවගේ සල්ලි මංකොල්ල කළා නැහැ මේ විදිහට. මේ රටේ අද තමුන්නාන්සලා දන්නවා ප්‍රධානම ප්‍රශ්නය කුමක්ද ජනතාවගේ? අද මේ රටේ ජනතාවගේ ප්‍රධානම ප්‍රශ්නය බඩගින්න පිළිබඳව ප්‍රශ්නය. මේ රටේ ලක්ෂ 100කට වැඩිය ඉන්නවා තුන් වේල කන්න පුළුවන් කමක් නැහැ. ලක්ෂ 100කට වැඩිය ඉන්නවා දෙවේල කන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ගේ අසරණ භාවයෙන් ආණ්ඩුව ප්‍රයෝජන ගන්නවා. දුගී භාවයෙන් ප්‍රයෝජන ගන්නවා. දේශපාලන බලය ශක්තිමත් කරන්න මේ රටේ ඉන්න ලක්ෂ 100කට වඩා තුන් වේල කන්න බැරි ජනතාවට නියෝග කරනවා, ඕඩර් දෙනවා තමන්ගේ දේශපාලනයට එකතු වෙන්නයි කියලා හිතන්. දිවි නැගුම සමෘද්ධිය හරහා අද ආණ්ඩුව තමුන්නාන්සලා දන්නවා සිල් රෙද්දේ ඉඳලා බෙදනවා. ආර්ථික කටයුතු අමාත්‍යාංශය අද ගම්වලට ඇවිල්ලා නොදෙන දෙයක් නැහැ. හැම දෙයක්ම දෙනවා. ඇයි මේ දෙන්නේ? මේවා කලින් දෙන්න තිබුණ නැද්ද? මේ ඔක්කොම ඡන්දාල්ලස්. මේවා මැතිවරණ දූෂණ. පහුගිය අවුරුදු කීපය තුල අපි ආණ්ඩුව ඇතුළේ ඉඳලා කිව්වා ජනාධිපතිතුමනි මේ සංවර්ධනයේ පෙවුනට උඩින් යට ප්‍රශ්නයක් තිබෙනවා. මිනිස්සු බඩගින්නේ ඉන්නවා. ජීවන වියදම උහුලන්න බෑ. බඩු මිල උහුලන්න බෑ. කිසිම ආදායම් නැති ලක්ෂ 100කට වැඩිය ඉන්නවා. දරුවෝ දෙන්නෙක් ඉන්න රාජ්‍ය සේවකයෙක් කොහොමද තමන්ගේ පවුල ගෙන යන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයෝ ලක්ෂ 25කට වැඩිය ඉන්නවා. ඒ අයට පවුලක් නඩත්තු කරනවා තියා රුපියල් 15000කින් 20000කින් මාසෙකට තනියම පුද්ගලයෙකුට තුන් වේල කන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට මේ සියලු අංශ ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද ඉදා අපිට කිව්වේ? අපිට කිව්වා නැහැ සංවර්ධන කටයුතු දැන් කරන්න ඕනේ. ඡන්දයක් ලං වෙනකොට ඡන්ද වේලාවට මිනිස්සුන්ට කන බොන දේවල් දුන්නාම ඇති කියලා කිව්වා.
ආණ්ඩුවෙන් එළියට දැස්සහම අපි ආණ්ඩුවෙන් එළියට බැස්සහම මොනතරම් බය වුණාද කියලා වනම් තමුන්නාන්සලට මතක ඇති. අපි ආණ්ඩුවෙන් එළියට බැලලා සුමානේ යනකොට තෙල් මිල අඩු කෙරුවා, ගෑස් මිල අඩු කෙරුවා. තෙල් මිලයි ගෑස් මිලයි අඩු කෙරුවේ මීට සති 3කට කලින් ආණ්ඩුව නෙවෙයි. අපි අඩු කෙරුවේ ආණ්ඩුවෙන් එළියට බැලලා ජනතාවට අවශ්‍ය සහන දෙන්න ඕන නිසා. මිත්‍රවරුනි, මේ රට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට මේ රටේ ආර්ථිකය, ගොවි ජන ආර්ථිකය, කෘෂිකර්මාන්තය මේ පිළිබඳව බැලුවොත් තමුන්නාන්සලා දන්නවා මොන තරම් විනාශයක් මේ රටේ කෘෂිකර්මාන්තයට කෙරුවද කියලා හිතන්න. මේ රටේ කෘෂිකර්මය විනාශම වෙච්ච කාලේ තමයි පහුගිය අවුරුදු 4මාරක කාල සීමාව බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට කියනවා. ඩී.එස්. වෙනනායක මැතිතුමා වැනි නායකයෙක් කෘෂිකර්මාන්තය මොනතරම් දියුණු කෙරුවද? පිලිප් ගුණවර්ධන මැතිතුමා වැනි නායකයෙක් කෘෂිකර්මය මොනතරම් දියුණු කෙරුවද? හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා කළේ කුමක්ද? මහින්ද රාජපක්ෂ මහත්මයාට උවමනා ගොවි ජනතාවගේ ආර්ථිකය නෙවෙයි, ගොවි ජනතාවට සැපයීම් කරන බහුජාතික සමාගම් වල ආර්ථිකය ශක්තිමත් කරන්නයි. වල්නාශක, කෘමිනාශක, පොහොර තමුන්නාන්සලා දන්නවා බරපතල විස සහිත නිසා අද මුළු රටම ගොවි ජනතාව වකුගඩු රෝගයේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. අද පොළොන්නරුව අනුරාධපුරේ විතරක් නෙවෙයි, මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල, ලංකාවේ අද සතර දිග්භාගය ගොවීන් බරපතල විදිහට වකුගඩු රෝගයට ලක් වෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය තව අවුරුදු 8ක් ඔය කියන විදිහට බලය දුන්නොත් මුළු රටම වකුගඩු රෝගීන් වෙනවා. අපි ආණ්ඩුව ඇතුලේ මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි කිව්වා වල්නාශක, කෘමිනාශක, පොහොර ඊටාම විශේෂයිද දේවල් මේ සමාගම් ගේන්නේ. ගොවීන් ලෙඩ වෙනවා, වකුගඩු රෝගය හැදෙනවා. මේකට ජනාධිපතිතුමනි පිළියමක් යොදන්න ඕනේ. මේ සමාගම් වලට නියෝග කරන්න ඕනේ. එවැනි විස රසායනික අතුලත් කරන්නේ නැති දේවල් මේ රටට ගේන්න කියලා. හැබැයි මේ හැම වෙලේම ජනාධිපතිතුමත් එයාගේ සහෝදරයා යුවරජුරෝ ඉන්නවා කැබිනට් මණ්ඩලයේ. ඒගොල්ල නියෝජනය කරන්නේ යුවරජා නියෝජනය කරන්නේ සමාගම් කම්පැනි බහුජාතික සමාගම්. ආණ්ඩු ඇමතිවරයෙක් ජනතාවට හිතකර පොඩි මිනිස්සුන්ට දුප්පත් මිනිහට යහපතක් වෙන යෝජනාවක් ඇමති මණ්ඩලයට ගෙනාපුවාම හැමදාම ඒකට හරස් කැපුවේ අර ගම්පහ දිස්ත්‍රික්කයේ යුවරජුරෝ රාජපක්ෂ පවුලේ. ඒගොල්ල හැම වෙලේම සමාගම් වෙනුවෙන් පෙනී හිටිනවා. ඒගොල්ලන්ට ජනතාවගේ ජීවිත පිළිබඳව අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ ගොවීන්ට අවශ්‍ය බීජ වර්ග තමුන්නාන්සලා දන්නවද මිල කොහොමද කියලා හිතන්. බීජ වර්ග අද සාමාන්‍ය අද දුප්පත් ගොවියෙකුට ගන්න පුළුවන්ද කියලා අහනවා. එළවලු, පළතුරු, ධාන්‍ය, ඒ වගේම අනිකුත් නිෂ්පාදනයට අවශ්‍ය කෘෂි නිෂ්පාදන අවශ්‍ය සියලු බීජ වර්ග අද සම්පූර්ණයෙන්ම සමාගම් විසින් පාලනය කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටවල් වහලා තියෙන්නේ. ඊටාම අධික මිලකට විකුණන්නේ. තමුන්නාන්සලා කීයට වුණත් බීජ ඒ දෙන මිලට ගන්න ඕනේ. ආණ්ඩුව ඒව කිසි දෙයක් බලන්නේ නැහැ. ඒවට අත තියන්නේ නැහැ. ඒව පාලනය කරන්නේ නැහැ. මේ රටේ තමුන්නාන්සලා දහඩිය හෙලලා, කඳුළු හෙලලා, දුක් විඳලා මහා විශාල කැපවීමක් කරලයි මේ රටේ ජනතාවට කන්න සහල් ටික හොයලා දෙන්නේ. මේ රටේ දුක් විඳින පළවෙනි කොටස විදියට ගොවි ජනතාව. ඔවුන්ගේ දුක් කඳුළු වලට මහින්ද රාජපක්ෂ පාලනයේ කිසිවෙතක කන්න දෙන්නේ නැහැ. එයාලා ඉන්න වෙනම ලෝකයක රාජපක්ෂ පවුලේ අය හිතාගෙන ඉන්නේ ඒගොල්ල රාජ භෝජන වළඳන විදිහට, රාජ පවුලක ජීවත් වෙන විදිහට, රාජ මන්දිරවල හැසිරෙන විදිහට රටේ පොදු මහ ජනතාවත් ගොවි ජනතාවත් ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ ඒගොල්ල කන බොන විදිහට කියලා තමයි ඒගොල්ල හිතාගෙන ඉන්නේ. මේ රටේ කෘෂිකර්මාන්තය ගත්තාම සම්පූර්ණයෙන්ම විනාශ කෙරුවා පහුගිය අවුරුදු 3-4 තුල. ඒකට හේතුව තමයි කෘෂිකර්මාන්තය පිළිබඳව අවබෝධයක් තිබෙන දැනුමක් තියෙනට වගකීම් බාර දුන්නෙත් නැහැ. ඒවට අවශ්‍ය තීන්දුව తీරන ගත්තෙත් නැහැ. ගොවි ජනතාවගේ පැත්තෙන් අවශ්‍ය තීන්දුව ගැනීම නෙවෙයි කලේ බහුජාතික සමාගම් කම්පැනි වලට අවශ්‍ය විදිහට තමයි තීන්දුව తీරන ගත්තේ. අද තමුන්නාන්සලා මම දන්නවා නිෂ්පාදන වලදී වී වෙන්න පුළුවන්, අනිකුත් දාන්න වෙන්න පුළුවන්, බඩිරිඟු වෙන්න පුළුවන්. අද මේ රටේ ගොවියට තියෙන ප්‍රබලතම ප්‍රශ්නයක් තමයි තමන්ගේ නිෂ්පාදනය අතට ගත්ත ගමන් විකුණන්න ඕන, ගබඩා කරන්න පුළුවන් කමක් නැහැ. අපි හදන අලුත් ආණ්ඩුව තුල තමුන්නාන්සලාට ප්‍රමුඛතාවය දෙනවා දුගී බව තුරන් කරන්න, දුප්පත්කම තුරන් කරන්න, ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි අපේ ආණ්ඩුවක පළවෙනි කාර්යය කියලා මම තමුන්නාන්සලාට බොහොම පැහැදිලිව කියනවා. මම ගොවි පවුලක කෙනෙක් විදිහට, කැත්ත උදැල්ල නගුල හොඳට දන්න කෙනෙක් විදිහට
නියරේ කමතේ වෙලේ ඇලේ පැලේ හැදිච්ච කෙනෙක් විදිහට අපි හදන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන කෘෂි කර්මාන්තයේ නගා හිටවන වැඩපිළිවෙලක් කියන එක තමුන්නාන්සලාට බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. පහුගිය අවුරුදු 10ක් ගන්න වාරි මාර්ග ශාස්ත්‍රයේ කෙත්තලට මොකද්ද සිද්ධ වුනේ? ලංකාවේ සැපේන ජලය, වැසි ජලය සහ භූගත ජලය ගත්තාම ලංකාව වාගේ රටවල් 10කට ඇති. නමුත් අද කුමක්ද සිද්ධ වෙන්නේ? තමුන්නාන්සලා දන්නවද මතක ඇති කාලෙකින් කුඹරට එන කෙත්තල වාරි මාර්ග දෙපාර්තමේන්තුව හෝ රජයේ ගෝ ජන සේවා දෙපාර්තමේන්තුව ගෝවින්ට හදලා දීලා නැහැ. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබෙන්නේ. ජල කළමනාකරණය මේ රටේ අද විශාල විනාශයක් වෙලා තිබෙන්නේ. ගොවියාගේ අදහස් පිළිගන්නේ නැහැ. ඒවට සල්ලි වෙන් කරන්නේ නැහැ. ගොවියාට අවශ්‍ය වතුර ටික දෙන්නේ නැහැ. ගොවියාට අවශ්‍ය ප්‍රමුඛ දේ කුමක්ද? අංක 1 ගොවියාට අවශ්‍ය ජලය. අංක 2 කලට වේලාවට පොහොර. අංක 3 වෙළඳපොළ අවශ්‍ය සාධාරණ මිලකට ගොවියාට අලෙවි කරගන්න. මේ කාරණා 3 පිළිබඳව ආණ්ඩුවක් විදියට කිසිම සැලකිල්ලක් කරලා නැහැ. ඒක තමයි පළවෙනිම ප්‍රශ්නය. ජල කළමනාකරණය සහ ජලය බෙදා හැරීම පිළිබඳව මේ ආණ්ඩුවේ කිසිදු ප්‍රතිපත්තියක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. ගොවියාට අවශ්‍ය බීජ පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම තමයි නිෂ්පාදනයේ ගබඩා කිරීම පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේ තත්ත්වය තුල තමයි තමුන්නාන්සලා බරපතල විදිහට කොතෙක් මහන්සි වුණත් ආර්ථික වශයෙන් කඩා හැලෙන්නේ. ඒ නිසා තමයි අපි හදන අලුත් ආණ්ඩුව විදිහට ප්‍රමුඛතාවය දෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා. ජනරල් සරත් පොන්සේකා මහත්මයා තමුන්නාන්සලා වෙනින් මම පිළිගන්නවා ගෞරවයෙන්. ඒ වගේම තමයි තමුන්නාන්සලාට කියන්නට ඕනේ ඒ ගොවි ආර්ථිකය. අනිත් පැත්තෙන් මේ රටේ සදාචාරය විනාශ කිරීම මහින්ද රාජපක්ෂ පාලනයේ තරම් මේ රටේ කිසිම ආණ්ඩුවක් සහ කිසිම නායකයෙක් කරේ නැහැ. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කාන්තා හිංසන, මිනී මැරුම්, මත්කුඩු ජාමාරම්, එතනෝල් ජාවාරම්, ගණිකා වෘත්තිය, කැසිනෝ මේවා මේ රටේ මේ විදියට ව්‍යාප්ත උනේ නැහැ කිසිම කාලයකදී. ඒකට හේතුව කුමක්ද? මේ ඔක්කොම කලේ කවුද කරන්නේ කවුද? කලේ කවුද කරන්නේ කුමක්ද? ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර, ළමා අපචාර, මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්කුඩු ජාවාරම්, එතනෝල් මේ ඔක්කොම කරන්නේ ආණ්ඩුවේ දේශපාලඥයෝ. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු 5 දෙනෙක් එතනෝල් බලපත්‍ර තියෙන කැබිනට් එකේ ඉන්නවා. වෙනත් අයගේ නම් වලින් අරගෙන මේ පහුගිය අවුරුදු 2-3 ගත්තාම තමුන්නාන්සලා මාධ්‍ය තුල දැක්කා. ප්‍රාදේශ සභා සභාපතිවරු, മന്ത്രിවරු, පළාත් සභා මැති ඇමතිවරු ඊට ඉහළ අය මොනතරම් ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර, මිනී මැරුම්, හොරකම්, මංකොල්ලකෑම්, එතනෝල් ඒ වගේ මත්කුඩු ව්‍යාපාර වලට කොච්චර අහුණාද? හැබැයි ඒ කිසිම කෙනෙකුට දඬුවමක් නැහැ. ඒ කිසිම කෙනෙකුට නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කිසිම කෙනෙකුට චෝදනා පත්‍රයක් නැහැ. ඒ සෑම කෙනෙකුටම දඬුවමක් නොදී නිදහසේ ඉන්නවා. ඒ දූෂිත ජාවාරම් කරන සෑම කෙනෙක්ම මහින්ද රාජපක්ෂ පවුලේ හුරතලුන්. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඒ නිසා අපි හදන අලුත් ආණ්ඩුව තුල බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට කියනවා නීතිය ක්‍රියාත්මක කිරීම සියලු දෙනාට ක්‍රියාත්මක වෙනවා. අද මේ රටේ තිබෙන ව්‍යවස්ථාව තමුන්නාන්සලා දන්නවා. අද මේ රටේ ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට නඩු දාන්න බෑ. හැබැයි ජනවාරි 8 තමුන්නාන්සලාගේ ඡන්දයෙන් හදන අලුත් ආණ්ඩුවේ ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට ජනාධිපතිවරයාගේ අසීමිත බලතල ඉවත් කරලා ජනාධිපතිවරයාට නඩු දාන්න පුළුවන් විදිහට අපි ව්‍යවස්ථාව හදනවා. ජනාධිපතිවරයාට නඩු පැවරිය හැකි විදිහට අපි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. එහෙම මේ රටේ කිසි කෙනෙක් ඉන්න පුළුවන් කමක් නැහැ. වෙනම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක්. මේ අවශ්‍ය වෙනස්කම් අපි ඇයි රටක් විදිහට කරන්නේ? මේ රටේ අද තිබෙන දුරාචාරය, විනාශය මේ සියල්ලත් එක්ක තමුන්නාන්සලාගේ දේපල වත්කම් සියල්ල තමුන්නාන්සලාට අයිති දේවල් අද සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ පවුල විසින් තමයි පාලනය කරනු ලබන්නේ. අද බලන්න ජනාධිපති මන්දිර කීයක් තියෙනවද?
ජනාධිපති මන්දිර කලින් තිබුණේ 5යි. ඒවා පරණ මකුළු බැඳිච්ච ඒවා. පහුගිය අවුරුදු ගණනාවක් තුල පහුගිය අවුරුදු 3-4 සම්පූර්ණයෙන්ම කෝටි 100,000 ගණන් වියදම් කළා ජනාධිපති මන්දිර වලට. මේ රටේ නෙවෙයි ලෝකේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් විඳින්නේ නැති සුරසප විඳින්න නව සුඛෝභෝගී භාණ්ඩ ගෙනල්ලා මේවට ඇතුළත් කරවු ලැබුවා. අලුත් ජනාධිපති මන්දිර දෙකක් හැදුවා කෝටි 10 ගණක් වියදම් කළා. උතුරේ සහ ඇඹිලිපිටියේ. මේ පුංචි රටේ මේ පොදු මහජනතාවගේ ආර්ථිකයත් එක්ක රටේ මේ රටේ ප්‍රධාන මහජන සේවකයයි ජනාධිපති කියලා කියන්නේ. හැබැයි මේ විදිහේ වෙනම සුරසප විඳින ක්‍රමයක් අවශ්‍යද කියලා තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න ඕනේ. තමුන්නාන්සලාගේ සල්ලි වලින් තමයි රාජපක්ෂ පවුලේ කුමාරවරු හෙලිකොප්ටර් ගේන්නේ උඩින් යන්නේ ඔක්කොටම පවුලේ කෙනා ටික ගානේ බෙදාගෙන තියෙන්නේ. රත්තරන් අස්සයෝ ගේන්නේ තමුන්නාන්සලාගේ සල්ලි වලින්. මහා ආරක්ෂක බලයනි පාවිච්චි කරන්නේ තමුන්නාන්සලාගේ සල්ලි. වෙඩි නොවදින කාර් බෙන්ස් ඒවා ඔක්කොම තමුන්නාන්සලාගේ සල්ලි. ඒ විතරක් නෙවෙයි මේ සියලු දෙනාට මේ මහා සුරසප විඳින ගමන් මේ රටේ ජාතික ධනය මංකොල්ල කන්න ඒගොල්ල සම්පූර්ණයෙන් අද ක්‍රමේ හදාගෙන තිබෙනවා. ඒ නිසා මේ ක්‍රමය අපි වෙනස් කරනවා. ජනතාවට දිය හැකි නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම මේ රටේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බහුජාතික සමාගම් වල බලය ඉවත් කිරීම අපේ ප්‍රමුඛ කාර්යයක්. ඒ වගේම තමයි මේ රටේ ව්‍යාපාරිකයාට නිදහසේ ව්‍යාපාරය කරන්න අපි ඉඩ දෙනවා. කිසිම දේශපාලන බලපෑමක් ව්‍යාපාරිකයින්ට කරන්න දෙන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවය ප්‍රබුද්ධ රාජ්‍ය සේවයක් බවට පත් කරනවා. කිසිම දේශපාලන බලපෑමක් නැතුව රජයේ නිලධාරීන්ට සිය කාර්යයන් අපි ඉටු කරන්න ඉඩ දෙනවා. මේ රටේ පොලිස් සේවය අපක්ෂපාතී ස්වාධීන පොලිස් සේවාවක් බවට පත් කරනවා. කිසිම වෙලාවක අපි දේශපාලන බලපෑම් වලින් තොරව ඒ කටයුතු කරන්න ඉඩ දෙනවා. සම්පූර්ණයෙන්ම මේවා ස්වාධීන කොමිෂන් සභා හරහා පමණයි ඒ සියලු දේවල් වල කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ. මේ රටේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අපි ශක්තිමත් කරනවා. දේශපාලකයන්ට ඕන විදිහට, ජනාධිපතිට ඕන විදිහට, අගමැතිට ඕන විදිහට, ඇමතිවරුන්ට ඕන විදිහට, විනිශ්චයකාරවරුන්ට ටෙලිෆෝන් කෝල් දීලා බය ගන්නලා නඩු තීන්දුව වෙනස් කරන ක්‍රමය අපි සම්පූර්ණයෙන් වෙනස් කළා. නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා. මොන විදිහෙන්වත් අධිකරණයට ඇඟිලි ගහන්න කිසිම කෙනෙකුට නොදැන විදිහට අපි අධිකරණ ශාස්ත්‍රය ශක්තිමත් කරනවායි කියන එක තමුන්නාන්සලාට බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මේ රටේ අද තිබෙන තත්ත්වයක් එක්ක රට අද විශාල වෙනසකට භාජනය වෙලා තිබෙනවා. අපි ආණ්ඩුවෙන් එළියට බැහැලා නාම යෝජනා දීලා ජනාධිපති ඡන්දේ මැතිවරණ ව්‍යාපාරය පටන් අර යනකොට දැන් ගිය සතිය වෙනකොට ආණ්ඩුව තීන්දුව කළා තිබෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා සහ එයාගේ ළඟ ඉන්න ගෝල බාලයෝ දැන් ඒගොල්ල දන්නවා ඡන්දය ඒගොල්ල පරාදයි කියලා හිතන්න. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. දැන් ඊයේ උදේ 10ට අරලියගහ මන්දිරේ සාකච්ඡාවක්. ජනාධිපතිතුමා සහ මැතිවරණ කමිටුව. මොකද්ද සාකච්ඡාව? පශ්චාත් මරණ පරීක්ෂණයක්. කුමක් ගැනද? තැපැල් ඡන්දය පිළිබඳව. තැපැල් ඡන්දය ඒගොල්ලන්ටත් වාර්තා වුණා, අපිටත් වාර්තා වුණා. මේ රටේ උගත් බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, මේ රටේ රටට ආදරය කරන ත්‍රිවිධ හමුදාව, මේ රටේ අපක්ෂපාතී සේවයක් බලාපොරොත්තු වන පොලිසිය, මේ සියලු දෙනාම 180ක් ඡන්දේ දීලා තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ දීලා තියෙන්නේ. හංසයා ලකුණට ඡන්දේ දීලා තියෙන්නේ. ඊයේ සාකච්ඡා කරලා තියෙනවා තැපැල් ඡන්දේ 180ක් අපිට විරුද්ධයි කියන්නේ ආණ්ඩුවට විරුද්ධයි. දැන් මොකද කරන්න කියලා හිතන්න. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. තමුන්නාන්සලාට මේ රටේ මැතිවරණ ඉතිහාසය හොඳට මතකයි. මම දැන් අවුරුදු 49ක් පූර්ණ කාලීන දේශපාලනයේ ඉන්නේ. තැපැල් ඡන්දයෙන් දෙන පණිවිඩය තමයි හැමදාම ඡන්දේ දවසට පොදු ජනතාවගේ පණිවිඩය. ඒක තමයි. ඒක වෙනස් වෙලා නැහැ කවදාවත්. ඒක වෙනස් වෙලා නැහැ. උගත් බුද්ධිමත් රාජ්‍ය සේවකයා දෙන තීන්දුවේ තමයි පොදු මහ ජනතාවත් ඉන්නේ. ඔය ප්‍රතිඵලයම තමයි ජනවාරි 9 වෙනිදා උදෑසන වන විට ආණ්ඩුවට විරුද්ධව තමයි ජනමතය බොහොම පැහැදිලිව ගොඩනැගෙන්නේ. දැන් ඒ අතරට කියනවා අපි බලයට આવුත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා විසුණුනහම නැවත යුද්ධ වෙනවලු. නැවත LTT ඔළුව උස්සනවලු. උතුරේ හමුදා අයින් කරනවලු. අපිට LTT එකෙන් සල්ලි එවනවලු. මේක හරි පුදුම කතාවක් නේ. දැන් ජෙනරල් සරත් පොන්සේක මැතිතුමා
මේ රටේ LTT වල උස්සන්න ඉඩ දෙනවද? එතුමා නැවත මේ රටේ යුද්ධයක් එන්න ඉඩ දෙනවද? LTT ඉවරටම ඉවර කරුවා. ආයෙ ඔලුව උස්සන්න නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ආබාධිත වුණා LTT ප්‍රහාරයෙන්. යුද්ධයක් එන්න ඉඩ දෙනවද? රනිල් වික්‍රමසිංහ කියන්නේ හොරෙක් නෙවෙයි, දූෂිතයෙක් නෙවෙයි, අවංක නායකයෙක් රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. යුද්ධයක් එන්න ඉඩ දෙනවද? LTTට ඔලුව උස්සන්න දෙනවද? මට 5 වතාවක් LTT ප්‍රහාර ආවා. 5 සැරයක් මට ගැහුවා. මම වැඩ බලන ආරක්ෂක ඇමති විදියට හිටියා. මගේ කාලේ තමයි අන්තිම සතියේ යුද්ධය ඉවර වුණේ. මම ඉඩ දෙනවද LTTට ඔලුව උස්සන්න? මම දෙනවද යුද්ධයක් එන්න? නැහැ. මේ රැවටිලි වලට මේ බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව. දැන් ආණ්ඩු විරෝධී ජනමතය පුළුල් ලෙස රටේ ගොඩ නැගිලා ඉවරයි. මහා ජනතා රැල්ලක් මහා විශාල වශයෙන් ඇවිල්ලා ඉවරයි. ජනතාවගෙන් සුනාමි රැල්ලක් ඇවිල්ලා තියෙනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවරයක් කරන්න. ඒ නිසා දැන් කල්පනා කරනවා මේ වගේ බොරු ප්‍රචාර කරලා හිටන් මහජනයාව දුර්වල කරන්න පුළුවන් ද මානසික වශයෙන් කියලා හිටන්. ඒ අතරට කියනවා කොහොම හරි දිනනවලු. මොනවා හරි කළා දිනනවලු. ඡන්ද පෙට්ටි දැන් හොරට හදනවලු කියනවා. ඊළඟට එනවා ඡන්ද පෙට්ටි අලුතෙන් ගහනවායි කියලා. මම කියන්නේ දෝ ඔක්කොම පල් බොරු. ඕවා චේතිය බොරු. රාජසිංහ රත්න ඇමතුමා එනවා. තමුන්නාන්සල වෙන්නේ මම එතුමාත් පිළිගන්නවා. ඒ නිසා තමුන්නාන්සලට කියන්නට ඕනේ ඔය කියන කතා වලට රැවටෙන්න එපා. ඔයට අහු වෙන්න එපා. ඔය කොහොමද දිනන්නත් බෑ. මොනවා හරි කරලා දිනන්නත් බෑ. හොර ඡන්ද පෙට්ටි දාන්නත් බෑ. ඡන්ද පත්‍රිකා හොරට දාන්නත් බෑ. අපි ඒවට ඉඩ දෙන්නෙත් නෑ. තමුන්නාන්සලා 8 වෙනිදා ඡන්ද පොළට ගිහිල්ලා කාන්සියා ලකුණ ඉදිරියේ කතරේ ගහන්න. කාන්සියා ලකුණ ඉදිරියේ කතරේ ගහපුවාම ඉතිරි හරිය අපි බලා ගන්නවා. ඉතිරි හරිය අපි බලා ගන්නවා. ඡන්දේ දෙනකොට තමුන්නාන්සලාගේ හෙර සාක්ෂියෙන් අහන්න ඡන්දේ දවසේ. මේක UNP ශ්‍රී ලංකා JVP එහෙම නැත්නම් වෙන පක්ෂයක් විදිහට නෙවෙයි මේක හිතන්න ඕනේ. ඡන්දේ දවසේ තමුන්නාන්සලා කල්පනා කරන්න ඡන්දදායකයන් විදිහට අපි ඡන්දේ පාවිච්චි කරන්නේ රට රකින්නද රාජපක්ෂ පවුල රකින්නද? අපි ඡන්දේ පාවිච්චි කරන්නේ රට රකින්නද රාජපක්ෂ පවුල රකින්නද? මේ වන විට රටේ ජනගහණයෙන් රාජ්‍ය සේවකයා 80%ක් තීන්දුව කළා පොදු මහ ජනතාවගෙන් ඒ ගානම එනවා මැතිවරණයේ දවසේ රට රකින්න හංසයටයි ජනතාව ඡන්දේ පාවිච්චි කරන්න කියලා බොහොම පැහැදිලිවම තමුන්නාන්සලට කියන්නට ඕනේ. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනරල් සරත් පොන්සේක මහත්මයා ඉන්නවා. වෛද්‍ය සාජය සේනාරත්න මහත්මයා ඉන්නවා. ඒ නිසා එතුමන්ලා හොඳ අදහස් රාශියක් තමුන්නාන්සලට ඉදිරිපත් කරාවේ. අද මේ සුන්දර පිම්බර ඓතිහාසික මොණරාගල පුරවරයට ඇවිල්ලා තමුන්නාන්සලා හමුවීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන් තමුන්නාන්සලා ගැන වඩාත්ම සතුටු වෙන්නේ මට පේන්නේ මගේ ඥාතීන් විදියට තමුන්නාන්සලායි. මොකද තමුන්නාන්සලා ගොවි ජනතාව. මම වෙලේ ඇලේ පැලේ හැදිච්ච කෙනෙක් විදියට මගේ දෙමව්පියෝ ගොවීන් විදියට මට හොඳට නගුල කැත්ත උදැල්ල හුරු කෙනෙක් විදියට මම ඊටාම ආදරය කරන්නේ මේ රටේ ගොවි ජනතාවටයි කියන එක අමතක කරන්න එපා. ඒ නිසා අපි හදන අලුත් ආණ්ඩුව අපි හදන එක ගොවීන්ගේ ආණ්ඩුවක්. මේ රටේ වැඩ කරන පන්ති ආණ්ඩුවක්. මේ රටේ තරුණයින්ගේ ආණ්ඩුවක්. මේ රටේ පොදු මහ ජනතාවගේ ආණ්ඩුවක් අපි හදන්නේ. ඒ තුල රටට අවශ්‍ය වෙනස්කම් රාශියක් කරලා මේ දූෂිත පාලනය වෙනස් කරලා මේ තක්කඩි පාලනය ඉවර කරලා මේ අශීලාචාර පාලනය ඉවර කළා. තමුන්නාන්සලට අපි ඊටාම යහපත් පාලනයක් මේ රටේ ලබා දෙනවා. ආර්ථික සමෘද්ධිය ඇති කිරීම අපේ ප්‍රමුඛ කාර්යයක් බවට අපි පත් කරනවා. ඒ නිසා අද දවසේ මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඊටාමත්ම සාර්ථක ජනහමුව පැවැත්වීම. දැන් මේ ජනහමුව ගැන කියනකොට මම ඊයේ හම්බන්තොට දිස්ත්‍රික්කේ අපි සියලු දෙනාම මුල්කිරිගල තංගල්ල තිස්ස මහරාමයේ ඒ රාජපක්ෂ පවුලේ බලකොටුවක් නෙදිමුනේ. හැබැයි ඒ ආසනවල තිබ්බ රැස්වීම මේ වගේම තමයි රාජපක්ෂ විරෝධී ජනමතයකට නැගිලා තියෙනවා. ඒ විදිහට තමයි මුළු රට පුරාම තත්ත්වය. ජනවාරි 9 වෙනිදා උදෑසන වන විට හදන අලුත් ආණ්ඩුව තුල තමුන්නාන්සලාගේ ආණ්ඩුවක්, පොදු මහ ජනතාවගේ ආණ්ඩුවක්, දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොර ආණ්ඩුවක් හදන්න තමුන්නාන්සලා අපි සියලු දෙනාම කැපවෙමුයි කියන ගෞරවණීය ඉල්ලීම ඉල්ලා සිටිනේ.
සියලු දෙනාටම ජය වේවා කියලා ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.